වාහනයකට ටයර් එකක් දානකොට ඒකේ තියෙන කම්බි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඇත්තටම ලංකාවේ මේ මුළු ලෝකෙම බහුලව භාවිතා වෙන්නේ කම්බි 8 8PR කම්බි 4 4PR ඔය ටයර් දෙක තමයි. උදාහරණ වශයෙන් මේ කාර් එකක් ගත්තොත් මේකේ තියෙන්නේ කම්බි කොට 4 ටයර් එකක් දාලා. මොකද මේ කාර් එක ගොඩක් බර යන්නේ නැහැ. ස්මූත් ස්ලෝ රයිඩ් එකක් දුවන්න තමයි හදලා තියෙන්නේ. එහෙම ටයර් එකකට දාන්න බෑ කම්බි 8. ඒ කම්බි 8 ටයර් එක ගොඩක් හයියි සහ ටයර් එක උසයි. අපි කම්බි 4 ටයර් එකක් දාන්නේ කාර් වගේ ස්මූත් රයිඩ් යන වාහන වලට. මොකද ඒ ටයර් ගැස්සීම අඩුයි සහ උස අඩුයි. කාර් එකකට ගැලපෙන්නේ මේ වගේ ටයර්. කම්බි 4 වගේ ටයර් බලන්න පොඩි කාර් වලට. කම්බි 8 මේ පිටිපස්සෙන් තියෙන ලොරි වලට තමයි භාවිතා වෙන්නේ. මොකද මේ ලොරි එක ගොඩක් බර යනවා. ගොඩක් බර යන ලොරි එක සැහැල්ලු වාහන වලට දාන ටයර් හරියන්නේ නැහැ. ඒ ඔරොත්තු දෙන්නේ නැතුව ටයර් එක පුපුරන්න පුළුවන්. සහ කාර් වලට දාන්න ඕන ටයර් එකක් සහ බට්ටන් මේ ලොකු ලොරි වලට දාන්න ඕන ටයර් එකක් අර වගේ සැහැල්ලු වාහනකට දාලත් හරියන්නේ නැහැ. ගැලපෙන්නේ කාර් වලට කම්බි 4 ටයර් සහ ලොකු බර යන ඒවට කම්බි 8 ටයර්. ඒක වාසිය කම්බි 8 ටයර් උස වෙනවා සහ කම්බි 8 ටයර් ගොඩක් බර දාන්න පුළුවන්. වගේම වාහනයට ලොකු උසක් ගෙනත් දෙනවා. ලෝඩ් වලට ඔරොත්තු දෙනවා ලොකු වාහන වලට. 4 ටයර් වලට ටයර් එක පළලයි ටයර් එකේ හයිය අඩුයි. එතකොට ස්මූත් රයිඩ් එකක් යන්න පුළුවන්. හොඳ බැලන්ස් එකකින් වාහනේ ධාවනය කරන්න පුළුවන්. ඒ වාසිය ලැබෙනවා.